ඔයාලකු ප්‍රශ්නක නේද ඉන්නේ. ආදරේ හින්දා විදවනවද? නැත්නම් ඔයාගේ ආර්ථිකය කඩාගෙන වැටිලාද? නැත්නම් මොන දේවල් තිබ්බත් ඔයාගේ ජීවිතේට සතුට නැද්ද? ඔයාට ගොඩක් වද දෙන සිතුවිලි වගේ වටේ වැඩි වෙලාද? ඉතින් ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න තමයි මම අද හදන්නේ කෙටියෙන් ඕගොල්ලන්ට. ඉතින් අපිට ඇත්තටම පේන ලෝකෙන් ප්‍රශ්නයක් ආවොත් අපි සමහරකට හමුදාව පොලිසිය දැනුවත් කරනවානේ අපේ ගෙදර මංකොල්ල කෑවොත් අපි හමුදාවට පොලිසියට ගිහිල්ලා අපි පැමිණිල්ලක් දාන්න ඕනේ. අපි ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕනේ මගේ අපේ ආරක්ෂාවට. ඉතින් අපි එහෙම නොකර පැත්තකට වෙලා හිටියොත් සමහරකට ඊළඟ දවසෙත් අපේ ගෙදර මංකොල්ල කන්න ඉඩ දෙනවා. ඉතින් අපි පේන ලෝකේ ප්‍රශ්නයක් වුණාම අපි ওই පොලිසිය හමුදාව කියන අපි ආරක්ෂක අංශවලට දැනුවත් කරනවා වගේ තමයි අපිට නොපෙනෙන ලෝකෙන් ප්‍රශ්නයක් ආවොත් අපිට ලොකු මානසික ප්‍රශ්නයක් අපිට මනසට වද දෙන දේවල් සිතුවිලි ප්‍රශ්න තියෙනවා නම් අපේ හිත ඩිංග නැත්තම් බිඳ වැටෙනවා නම් නිතර අපිව අවුල් කරන අපිට වද දෙන සිතුවිලි වැටෙනවා ඒක අපිට නොපෙනෙන ලෝකෙන් එන ප්‍රශ්නයක් ඇත්තටම අපේ මනස හදාගන්න බැරි ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ දෙන්නේ කාගේ ළඟද? දෙවියන් ළඟ, තමන්ගේ ආගම ළඟ. ඉතින් ඒ නිසා මම මේ කියන දේ මොකද විශේෂයෙන් අද මම මේ වීඩියෝ එක කරන්නේ මේ දවස්වල ගොඩක් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉස්සරහට දාලා සල්ලි හම්බ කරගන්න පිරිස් පහළ වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලා මිනිස්සුන්ගේ ප්‍රශ්න මූලික කරගෙන තමන්ගේ ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නවා. හැබැයි මම හදවතින්ම මගේ නාලිකාවට යන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලන් කිසිම කෙනෙක් ළඟට නොයා තමා තුළින්ම තමන්ගේ ප්‍රශ්න निराකරණය කරගෙන සතුටෙන් ආදරෙන් මෛත්‍රියෙන් ඉන්න මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියන එක මගේ නාලිකාවේ ගොඩක් වීඩියෝ වල දාලා තිනවා. ඉතින් අද මම කෙටියෙන් ඔයාලට කියන්නේ. ඔයා ඉන්නේ ලොකු ප්‍රශ්නයක නම් ඔය මං කිව්වා වගේ ප්‍රශ්නවල ආදරේ නිසා ආර්ථිකය කඩා වැටිලා නැත්නම් ඔයාට වද දෙන සිතුවිලි ගොඩක් වැඩි නම් මෙන්න මේ දේ කරන්න. ඔයා ප්‍රශ්නයක ඉන්නවා නම් ඔයා යන්න බෝගහක් ළඟට යන්න පල්ලියට යන්න. මොකද මම කිව්වා නේද අපි දැනුවත් කරන්න ඕනේ කියලා අපිට ප්‍රශ්නයක් ආවොත් කාව හරි අපි හිතේ තියන් ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා පුළුවන් නම් හයියෙන් කියන්න. මම ඉන්නේ ලොකු ප්‍රශ්නයක. මගේ ආදරේ අද මාව දාලා ගිහිල්ලා. නැත්තම් මගේ ආර්ථිකය කඩාගෙන වැටිලා. මට හිතට වද දෙනවා. මට සැනසීමක් නැහැ. මං කාටවත් වැරද්දක් කරලා නැහැ. දෙවියනි මාව ආරක්ෂා කරන්න. මට හරි මාර්ගය පෙන්වන්න. මගේ මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන මාර්ගය පෙන්වන්න. මගේ ආර්ථිකය ඉහළට ඔසවන්න. මම කාටවත් වැරද්දක් කරලා නැහැ. ඉතින් දෙවිවරු ගොඩක් වෙලාවට අපිට පිහිට වෙන්නේ අපේ සිතුවිලි පිරිසිදුනොත් තමයි. ඉතින් ඔයා හැම වෙලේම තමා තුළින් කාටවත් හානියක් වෙන්නේ නැති වචන කතා කරන්න. ඒ ක්‍රියාවල් වල යෙදෙන්න. ඉතින් හැම වෙලේම තව කෙනෙකුට හානියක් වෙන තව තැනක විනාශයක් වෙන දේවල් කරන්න බෑ. ඉතින් ඒ විදිහට ඔයාට මම කියනවා දෙවියන්ට කියලා බලන්න ඔයාගේ වේදනාව දුක ගැන අනිවාර්යෙන් ඔයාට උත්තර හම්බෙයි. ඉතින් එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම ජේසු පීඨයි.